සුබ දවසක් යාළුවනේ. ඔන්න අද මම අරගෙන ආවා අපේ 10 ශ්‍රේණියේ 13 වෙනි පාඩමේ දෙවෙනි කොටස. හරි යාළුවනේ. දැන් අපි බලමු ඉයුකැරිය අධිරාජධානිය ගැන. මේ අධිරාජධානියට අයිති වෙන්නේ ශූන්‍යාෂ්ටික ජීවීන්. ශූන්‍යාෂ්ටික ජීවීන් කියලා කියන්නේ සංවිධානය වෙච්ච න්‍යෂ්ටියක් තියෙන ජීවීන්ට. මේ ජීවීන්ට පෘථිවිය ඕනෑම තැනක ජීවත් වීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මේගොල්ලන්ට ඕනෑම පරිසර තත්ත්වවලට අනුවර්තනය වීමේ හැකියාවකුත් තියෙනවා. මේගොල්ලොන්ව ප්‍රතිජීවක ඖෂධ වලින් විනාශ කරන්න බෑ. ඒ කියන්නේ මේගොල්ලෝ ප්‍රතිජීවක වලට සංවේදී නැති ජීවීන්. ඉයුකැරිය අධිරාජධානිය අපි රාජධානි 4කට බෙදලා ඉගෙන ගන්නවා. ඒ තමයි ප්‍රොටිස්ටා රාජධානිය, ෆන්ගයි රාජධානිය, ප්ලාන්ටේ රාජධානිය සහ ඇනිමාලියා රාජධානිය. අපි දැන් මුලින්ම බලමු යාළුවනේ ඉයුකැරිය අධිරාජධානියට අයිති පළවෙනි රාජධානිය ප්‍රොටිස්ටා රාජධානිය ගැන. ඒකසෛලික විදියටයි බහුසෛලික විදියටයි ඉන්න මේ ජීවීනුත් ශූන්‍යාෂ්ටික ජීවීන් වෙනවා. මේ ජීවීන් අතරින් බොහෝමයක් ජීවීන් ප්‍රභා සංශ්ලේෂක වෙනවා. ඒ කියන්නේ මේගොල්ලෝ ස්වයංපෝෂී. සමහරක් ජීවීන් ඉන්නවා විෂමපෝෂී ජීවීන්. ඒ කියන්නේ ඒගොල්ලොන්ගේ ආහාරය ඒගොල්ලෝ විසින්ම සපයා නොගන්නා ජීවීන් තමයි විෂමපෝෂී ජීවීන් කියලා කියන්නේ. මේගොල්ලෝ හුඟක්ම ජීවත් වෙන ජලජ පරිසරවල. හැබැයි සාමාන්‍ය පරිසරවල ජීවත් වීමේ හැකියාවකුත් තියෙනවා. අපි දැන් බලමු මේ රාජධානියට අයිති ජීවීන්ට උදාහරණ. ප්‍රෝටසෝවාවන් සහ ඇල්ගීන් කියන්නේ මේ රාජධානියට අයිති ජීවීන්ට උදාහරණ. මේ ප්‍රොටිස්ටාවන්ගෙන් යාළුවනේ අපිට හිතකර බලපෑමුත් තියෙනවා අහිතකර බලපෑමුත් තියෙනවා. අපි දැන් මුලින්ම බලමු මිනිසාට හිතකර බලපෑම් මොනවාද කියලා. මේගොල්ලෝ ජලජ පරිසරවල ආහාර දාමවල ප්‍රාථමික නිෂ්පාදකයින් විදිහට ක්‍රියා කරනවා. ඒ වගේම දිලීරත් එක්ක ඇල්ගී එකතු වෙලා සහජීවී සංගමයක් විදිහට ලයිකන හදනවා. සමහර ගස්වල යාළුවනේ කඳේ තියෙන මල් වගේ නිකන් සුදු පාටට දිලීර ආසාදනය නිසා ඇතිවන ලයිකන. ඉතින් මේක දැකලා නැති යාළුවෙක් ඉන්නවනම් මන් දාලා තියෙන පින්තූරයක් ඒ රූපය අධ්‍යයනය කරන්න. ඒ වගේම යාළුවනේ බැක්ටීරියා රෝපණයට මාධ්‍යයක් විදිහට යොදා ගන්න ඒගා නිෂ්පාදනයටත් අපිට ප්‍රොටිස්ටාවන් වැදගත් වෙනවා. ඕගොල්ලෝ දන්නවද අයිස්ක්‍රීම් නිෂ්පාදනයේදී අපි යොදා ගන්නවනේ ඇල්ජිනික් අම්ලය. ඇල්ජිනික් අම්ලය හදන්න යූස් කරන්නේ ප්‍රොටිස්ටාවන්. දැන් අපි බලමු යාළුවනේ ප්‍රොටිස්ටාවන්ගේ මිනිසාට තියෙන අහිතකර බලපෑම් මොනවාද කියලා. මේ ප්‍රොටිස්ටාවන් විසින් මිනිසාට දරුණු ලෙඩ රෝග හදනවා. ඒ කියන්නේ ඇමීබා අතිසාරය, මැලේරියාව, ලීෂ්මානියා වගේ ලෙඩ රෝග ප්‍රොටිස්ටාවන් විසින් මිනිසාට ඇති කරනවා. දැන් අපි බලමු යාළුවනේ ඉයුකැරිය අධිරාජධානියට අයිති දෙවනි රාජධානිය ෆන්ගයි රාජධානිය ගැන. මේ රාජධානියට අයිති ජීවීන් කයිටින් කියන සෛල බිත්තිය දරනවා. මේ රාජධානියට අයිති ජීවීන් ඒකසෛලික විදිහටයි බහුසෛලික විදිහටයි ජීවත් වෙනවා. ඒ වගේම මේගොල්ලෝ ශූන්‍යාෂ්ටික සෛල වලින් සමන්විත ජීවීන්. ඒ වගේම මේ රාජධානියේ දිලීර විශේෂ මිලියන 1.5ත් මිලියන 5ත් අතර ප්‍රමාණයක් ඉන්නවා. මේගොල්ලොන්ගේ දේහය ගත්තාම ඉතා කුඩා ව්‍යුහ තමයි ඒගොල්ලෝ ගාව අපිට දකින්න පුළුවන් වෙන්නේ. ෆන්ගයි රාජධානියට අයිති ජීවීන් කාබනික ද්‍රව්‍ය වියෝජනය කරන්න වගේම ඇල්ගීත් එක්ක දිලීර එකතු වෙලා සහජීවී සංගමයක් විදිහට ලයිකන හදන්නත් දායක වෙනවා. දැන් අපි බලමු යාළුවනේ දිලීර මගින් මිනිසාට තියෙන හිතකර බලපෑමයි අහිතකර බලපෑමයි මොනවාද කියලා. ප්‍රෝටීන් පරිපූරක ආහාරයක් විදිහට හතු වගේම පාන් සහ මධ්‍යසාර පැසීමේ ක්‍රියාවලට අපි යොදා ගන්න ඊස්ට් නිපදවීමටත් ප්‍රතිජීවක ඖෂධ විදිහට පෙනිසිලින් වගේ ප්‍රතිජීවක ඖෂධ නිෂ්පාදනයටත් මලදේහ සහ ව්‍යුහ වියෝජනයටත් අපිට දිලීර වැදගත් වෙනවා. මේ දිලීර මගින් මිනිසාට හිතකර බලපෑම් මෙන්ම අහිතකර බලපෑමුත් තියෙනවා. අහිතකර බලපෑම් විදිහට පාන්, එළවලු වගේ ආහාර මත පුස් වර්ධනය වෙලා ආහාර නරක කරනවා. ඒ වගේම ඇඳුම්, ගොඩනැගිලිවල බිත්ති වගේ තැන්වල පුස් වර්ධනය වෙලා අපිට ආර්ථික අවාසිත් සිද්ධ කරනවා. ඒ වගේම සතුන්ට ශාක වලට ගොඩක් ලෙඩ රෝග හදනවා. උදාහරණ විදිහට ගත්තාම අලුහම් හදනවා මිනිස්සුන්ට. ඒ වගේම ශාක වලට පශ්චිම අංගමා රෝගය හදනවා. මේ පශ්චිම අංගමා රෝගය හුඟක් දුරට වැළඳෙන්නේ අර්ථාප ශාක වලට. දැන් අපි බලමු යාළුවනේ ප්ලාන්ටේ රාජධානිය ගැන. මේ ප්‍රාන්ටේ රාජධානියට අයිති වෙන්නේ ශාක විදියට හඳුන්වන බහුසෛලික ජීවීන්. තව දෙයක් තමයි මේ ප්ලාන්ටේ රාජධානියේ ශාක විශේෂ 2,87,000ක් විතර ඉන්නවා.
මේ ශාකවල සෛල බිත්ති හැදිලා තියෙන්නේ සෙලියුලෝස් වලින්. ශාකවල හරිත ලව තුළ හරිතප්‍රද තියෙන නිසා, හරිතප්‍රද කියන්නේ ක්ලෝරොෆිල් වර්ණකයේ තියෙන නිසා මේ ශාක විසින් ප්‍රභා සංශ්ලේෂණය සිදු කරනවා. අපි දන්නවනේ යාළුවනේ කොහොමත් ශාක ස්වයංපෝෂී කියලා. මේගොල්ලොන්ගේ වර්ගය අපෝ කිරීම ලිංගික ප්‍රජනනයෙන් වගේම අලිංගික ප්‍රජනනයනොත් සිදු වෙනවා. දැන් අපි බලමු යාළුවනේ ප්ලාන්ටේ රාජධානිය තුළ තියෙන ශාක වර්ගීකරණය කරන ක්‍රමයක් ගැන. ශාක ගත්තාම ශාක ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මල් හට නොගන්නා ශාක විදිහටයි මල් හට ගන්න ශාක විදිහටයි. එහෙමත් නැත්නම් අපුෂ්ප ශාක සහ සපුෂ්ප ශාක විදිහට බෙදන්න පුළුවන්. මේ අපුෂ්ප ශාක තවත් කොටස් දෙකකට බෙදෙනවා. බීජ හට නොගන්නා ශාක විදිහටයි බීජ හට ගන්නා ශාක විදිහටයි. දැන් මේ බීජ හට ගන්නා අපුෂ්ප ශාකවල බීජ ඵලයකින් ආවරණය වෙලා නැහැ. ඒ කියන්නේ මේ බීජ පරිසරයට විවෘතව තමයි තියෙන්නේ. ඒක නිසා අපි ඒවට කියනවා විවෘත බීජක ශාක කියලා. මඩු ශාකය, පයිනස් ශාකය වගේ ශාක තමයි විවෘත බීජක ශාක වලට උදාහරණ. දැන් අපි බලමු යාළුවනේ බීජ හට නොගන්නා ශාක ගැන. මේ ශාකයේ පුෂ්ප හටගන්නේ නෑ වගේම බීජ හටගන්නෙත් නෑ. මේ ශාක වලට උදාහරණ තමයි මාකැන්ටියා, පොගනාටුම් කියලා කියන්නේ. දැන් අපි බලමු යාළුවනේ සපුෂ්ප ශාක ගැන. මේ සපුෂ්ප ශාක කියලා කියන්නේ මල් හටගන්න ශාකවලට. සපුෂ්ප ශාකවල ලිංගික ප්‍රජනක ව්‍යූහය වෙන්නේ පුෂ්ප. මේ පුෂ්ප තුළ තමයි බීජ හටගන්නේ. ඒ වගේම මේ බීජ හැම වෙලේම ඵලයකින් ආවරණය වෙලා තමයි තියෙන්නේ. ඒක නිසා අපි මේ බීජ සහිත ශාක වලට කියනවා අවෘත බීජක ශාක කියලා. මේ ශාක භෞමික පරිසරයට වගේම ජලය සංරක්ෂණය කරගන්නත් හොඳින් අනුවර්තනය වෙලා තියෙනවා. මේ බීජයේ පත්‍ර තියෙන ප්‍රමාණය අනුව ආයමත් කොටස් දෙකකට බෙදෙනවා. ඒක බීජපත්‍රී සහ ද්විබීජපත්‍රී ශාක විදියට. ඒක බීජපත්‍රී කියලා කියන්නේ යාළුවනේ එක් බීජපත්‍රයකින් ආවරණය වෙලා තියෙන ඵල. ද්විබීජපත්‍රී කියලා කියන්නේ බීජපත්‍ර දෙකකින් ආවරණය වෙලා තියෙන ඵලවලට. අපි දැන් මේ ශාක දෙවර්ගයටම උදාහරණ ගැන කතා කරනකොට ඒක බීජපත්‍රී ශාක වලට උදාහරණ තමයි පොල් ශාකය. ඒ වගේම ද්විබීජපත්‍රී ශාක වලට උදාහරණයක් තමයි අඹ ශාකය. දැන් අපි කතා කරමු යාළුවනේ බීජ හට ගන්න අපුෂ්ප ශාක වල ලක්ෂණ. ඒ අතරින් මුලින්ම අපි කතා කරමු ව්‍යුහය ගැන. මේ ශාකවල ව්‍යුහය ගත්තාම සත්‍ය පටක විභේදනයක් තියෙනවා. ඒ වගේම සනාල පටකත් තියෙනවා. මේ ශාක තුළ සනාල පටක තියෙන නිසා මුල, කඳ, පත්‍ර තියෙනවා. දැන් අපි කතා කරමු යාළුවනේ මේ ශාකයේ හැඩය ගැන. මේ ශාක සාමාන්‍ය ප්‍රමාණයෙන් විශාලයි. මේ ශාක අතරින් බොහෝමයක් ගස් වෙනවා. කාෂ්ඨීය ඍජු කඳකින් තමයි සමන්විත වෙන්නේ. සමහරක් ශාක පඳුරු විදිහටත් තියෙනවා. දැන් අපි කතා කරමු මේ ශාකවල පෝෂණය ගැන. මේ ශාකවල පෝෂණය ගැන කතා කරනකොට ශාක කොහොමත් ස්වයංපෝෂීනේ. ස්වයංපෝෂී වෙන්නේ ප්‍රභා සංශ්ලේෂණය කරන නිසා. ඔන්න යාළුවනේ දැන් අපි බලමු මේ ශාක කොහොමද ප්‍රජනනය කරන්න කියලා. බීජ මගින් ලිංගික ප්‍රජනනයත් අලිංගික ප්‍රජනනයේ බීජාණු මගිනුත් සිදු කරනවා. මේ ශාක ගොඩක් ව්‍යාප්ත වෙන්නේ භෞමික පරිසරවල. දැන් අපි බලමු යාළුවනේ බීජ හට නොගන්නා පුෂ්ප ශාකවල ලක්ෂණ මොන වගේද කියලා. බීජ හට නොගන්නා පුෂ්ප ශාක ගැන කතා කරනකොට පළවෙනිම ලක්ෂණය තමයි ව්‍යුහය. මේ ශාකවල ව්‍යුහය ගත්තාම කුඩා ප්‍රමාණයේ ශාකවල ඉඳන් විශාල ප්‍රමාණයේ ශාක දක්වා මේ ශාක වර්ධනය වෙනවා. ඒ වගේම සත්‍ය පටක විභේදනයක් වෙන්නේ නැති නිසා මුල, කඳ, පත්‍ර නැහැ. ඒ ශාක අපි හඳුන්වනවා ශාක තලස කියලා. සමහර ශාක පටක විභේදනයක් සිදු වෙනවා. ඒක නිසා සනාල පටක තියෙනවා. සනාල පටක කියලා කියන්නේ කඳ, මුල, පත්‍ර යන කොටස් තුنين ජලය, කාබනික ද්‍රව්‍ය වගේ khනිජ ලවණ වගේ දේවල් පරිවහනය කිරීමට තියෙන පද්ධතියට අපි කියනවා සනාල පටක පද්ධතිය කියලා. මේ ශාකවල හැඩය ගත්තහම තලසාකාර හරි පර්ණාංග විදියට හරි තමයි තියෙන්නේ. මේ ශාක ගොඩක්ම
ස්වම්පෝෂී. ඒ කියන්නේ ප්‍රභා සංශ්ලේෂක. මේ ශාකවල ප්‍රජනනය ගැන කතා කරනකොට බීජාණු නිපදවීම සහ කොටස් වෙන්වීම මගින් අලිංගික ප්‍රජනනය සිදු කරනවා. ඒ වගේම ලිංගික ප්‍රජනනයත් සිදු කරනවා. ව්‍යාප්තිය ගැන කතා කරනකොට ඕගොල්ලන්ට මතක ඇති අපි කතා කරපු බීජ හට ගන්නා පුෂ්ප ශාක වල භෞමික පරිසරය තමයි ඒගොල්ලෝ හිටියේ. මේගොල්ලොන්වත් භෞමික පරිසර සෙවනසාස් දෙතමනේ නිතරම තියෙන අඩු සූර්යාලෝකයක් තියෙන භෞමික පරිසරවල තමයි මේ ශාක හුඟක්ම ව්‍යාප්ත වෙලා තියෙන්නේ. ඕගොල්ලන්ට මතකද යාළුවනේ දැන් චුට්ටකට කලින් මම කතා කරා සපුෂ්ප ශාක ගැන. මං කිව්වනේ සපුෂ්ප ශාක කොටස් දෙකකට බෙදනවා කියලා. ඒක බීජපත්‍රී ශාක විදිහටයි ද්විබීජපත්‍රී ශාක විදිහටයි. දැන් අපි බලමු ඒක බීජපත්‍රී ශාකවල සහ ද්විබීජපත්‍රී ශාකවල තියෙන වෙනස්කම් මොනවාද කියලා. ඒක බීජපත්‍රී ශාකවල බීජයේ එක් බීජපත්‍රයක් තමයි හටගන්නේ. ද්විබීජපත්‍රී ශාකවල බීජයේ පත්‍ර දෙකක් හටගන්නවා. ඒ වගේ මේක බීජපත්‍රී ශාකවල කඳේ අතු බෙදිලා ශාකණය වෙලා නැහැ. ඒ වගේම ද්විබීජපත්‍රී ශාකවල කඳේ අතු බෙදිලා තියෙනවා. ඒක බීජපත්‍රී ශාකවල මුදුන් මුලක් නැහැ. තන්තු මුල් පද්ධතියක් තියෙනවා. ද්විබීජපත්‍රී ශාකවල මුදුන් මුලකුයි පාර්ශ්වික මුලුයි තියෙනවා. ඒ වගේම තව දෙයක් තමයි ඒක බීජපත්‍රී ශාකවල සමාන්තර නාරට වින්‍යාසයක් තමයි තියෙන්නේ. ද්විබීජපත්‍රී ශාකවල ජාලාභ නාරට වින්‍යාසයක් තමයි තියෙන්නේ. ත්‍රිඅංකී පුෂ්ප තියෙනවා ඒක බීජපත්‍රී ශාකවලට. චතුරාංක හෝ පංචාංක පුෂ්ප තියෙනවා ද්විබීජපත්‍රී ශාකවලට. ඒ වගේම ද්විතීක වර්ධනයක් වෙන්නේ නැහැ ඒක බීජපත්‍රී ශාක. හැබැයි ද්විබීජපත්‍රී ශාක ද්විතීක වර්ධනයක් තමයි වෙන්නේ. ඒක බීජපත්‍රී ශාකවල කඳේ හැමතැනම සමාන මහතකින් යුක්තයි. උදාහරණ ගත්තාම වී, තනකොළ සහ පුවක්. ඒ වගේ නෙවෙයි හැබැයි ද්විබීජපත්‍රී ශාකවල කඳේ මුල ප්‍රදේශයේ මහත් වුණාට අගට යනකොට පොඩ සිහින් වෙලා තමයි තියෙන්නේ. උදාහරණ ගත්තාම ඔයගොල්ලෝ දැකලා ඇති යාළුවනේ මිරිස් ගස්වල, කොස් ගස්වල සහ නිල්මානයේ ශාකවල. ඉතින් යාළුවනේ මෙතනින් අපේ පාඩමේ දෙවෙනි කොටස අවසන් වෙනවා. මම ඉක්මනටම අරගෙන එන්නම් මේ පාඩමේ තුන්වෙනි කොටස. ඔයාලගේ මේ යාළුවෙක් කියලා දුන්න මේ පාඩම ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් ඔයාලා මේ පාඩමේ මොනම හරි දෙයක් ඉගෙන ගත්තා නම් ඒක තමයි මට තියෙන සතුට. ඉතින් යාළුවනේ මේ වගේ තව පාඩම් බලන්න මගේ channel එක subscribe කරලා තියාගන්න. ඉතින් මේ පාඩම ඔයාලට වැදගත් වුණා නම් comment එකකුයි like එකකුයි දාලා තව යාළුවන්ට බලන්න share කරන්න. bye bye.